මල් වරුසා කෙටිනම කතාව සත්වන කොටස. සති කිහිපයකට පසු තාත්තී පැංචි කෑ ගහගෙන දුවගෙන ආවේ නිවසට ඇතුල් වුණු ආදි ළඟට. මේ ඉන්නේ මගේ පුංචි පැංචි. කෝ එන්න තාත්ති ගාවට. බලන්න තාත්ති මගේ පැංචිට මොනවද ගෙනාවේ කියලා. හිනා වෙවි පැංචිව එක අතකට ගත්ත ආදි අනෙක් අතින් සාක්කුවෙන් චොකලට් එකක් ඇද පැංචිට දුන්නේ. අය ආදි එක්ක ඇස් වලින් හරියට හිනා වෙවි කතා කරද්දී. මේ සති කිහිපයට ආදිගේ පෙර තිබුණු නපුරු ගතිගුණ ටිකෙන් ටික මැකිලා ගිහින්. වෙනද රැට රැල් වෙලා එන ආදි දැන් ගෙදරින් එළියට බහින්නේ නැති තරම්. මොකක් හරි වැඩකට එළියට යන්න වුණොත් එහෙම කොල්ලට ගෙදර එනකන් ඉවසිල්ලක් නැහැ. මේ හැම දෙයකටම හේතුව අමන්තිගේ පුංචි සුරංගනාවේ. කෙල්ල දැන් ආදිට තාත්තා කියලා කතා කරන්නත් අරගෙන. අමන්ති කොච්චර එහෙම කතා කරන්න එපා කිව්වත් පැංචි නම් ඒ කතා ගානකටවත් ගන්නෙ නැහැ. දැන් පැංචි අමන්තිටත් වඩා එකතෝ ආදි එක්ක. පැංචි දැන් කොල්ලගේ 50 සමාන වෙලා. මේ හැම දෙයක්ම ඒ විදිහට වෙනස් වුණත් වෙනස් නොවුන එක දෙයක් තිබුණා. ආදි කොච්චර පැංචිට ආදරෙන් සැලකුවත් ඔහු අමන්තිට සලකන්නේ තාමත් අර විදිහටමයි. වෙනද වගේ කෙල්ලට නිතර සැර කරන්නේ නැති වුණාට අය සමග දැන් කතා කරන්නවත් නැති තරම්. පැංචි එක්ක දඟල ඉඳපු ආදිට කතා කළේ රේණුකා. දෙවෙනි ඇයි අම්මා කියන්න. සුදු නෝනට හෙට ඉන්ටර්විව් පුතේ. ඇඳන් යන සාරි 2-3ක් ගන්න ඕනේ. කෙල්ල එක ගිහින්. අනේ අම්මා. ආදි හැම කියද්දී අමන්දිත් ලෑස්ති වෙලාවේ ඇඳුම් ගන්න යන්න. කමක් නෑ නැන්දේ මම ට්‍රයිෂ එකක් කරා යන්නම් කියලා කෙල්ල එළියට යන්න හදද්දී ආදි ආයෙම කතා කළා. කාර් එකට නැගලා ඉන්නවා මම එන්නම්. එහෙම කියපු ආදි පැංචිව අමන්දි ළඟට යවලා උඩට ගිය ඇඳුමක් දාගන්න හිතලා. කාර් එකේ ඉස්සරහා සීට් එකට නැග්ග අමන්දි පැංචිවත් උගලට ගත්තා. ගන්න දෙයක් ඉක්මනට ගන්නවා හරිද? මට වැඩි වෙලා මෙතන ඉන්න බෑ. එන්න පැංචි අපි දැන් අතනට වෙලා ඉමු. අමන්දි අතෙන් පැංචිවත් ගත්ත ආදි වාඩි වුණේ කාන්තා ඇඳුම් සෙක්ෂන් එකේ පසකින් තබා තිබුණු සෙටියක. පැංචි එක්ක hina වෙවි ඉන්න ආදි දිහා සැරින් සැරේ බලමින් අමන්දි ඇයට ඇඳුම් තේරුවා. සාරි 2ක් විතර තෝරගත්ත අමන්දි ඊළඟට ආවේ කිඩ්ස් සෙක්ෂන් එකට. ආදිලාට නොකියම කෙල්ල කිඩ්ස් සෙක්ෂන් එකට ඇවිත් ඇඳුම් තේරුවත් ඇය තවත් මොහොතකින් දැක්කේ කිඩ්ස් සෙක්ෂන් එකට ඇවිත් ඉන්න ආදිවයි පැංචිවයි. කොච්චර නපුරුකම් කළත් කොච්චර කියා කරන්නේ නැහැ කියලා පෙන්නුවත් කෙල්ල දන්නවා ආදි තාමත් ඇයට ආදරේ කියලා. ඉතින් පුංචි හිනාවකින් මුව සරසාගත් අමන්දි පැංචිට සූට් 2-3ක් තෝරන්න වුණා. අමන්දි ඇඳුම් තෝරන දිහා සැරින් සැරේ බලපු ආදි දැක්කේ අමන්දි දිහාම බලන් ඉන්න කළු පාට ඇඳුමකින් සැරසුණු මිනිස්සෙක්ව. ආදි පසුව ඇමතුමක් ගත්තේ ඔහුගේ හොඳම මිතුරා සහන්ට. සහන් මම දාන ලොකේෂන් එකට ඉක්මනට වරෙන් හදිස්සියක්. කීප මොහොතක්ම ආදියේ මිනිස්සයා දිහා අවධානයෙන් බලන් හිටියා. හැබැයි ඒ මිනිස්සයාගේ අවධානය තීප්පෙම අමන්දි ළඟ. මේ දේ හොඳකට වෙන දෙයක් නෙවෙයි කියලා ඉවෙන් වගේ තේරුණ ආදි කෝකටත් කියලා පැංචි එක්කම ඒ මිනිස්සයා වටේ කැරකුණේ
ඔහුටවත් නොදැනෙන්න. ඒ මනුස්සයා හෙමින් ඉනේ රඳවලා තිබ්බ ගන්න එක ඇදලා අරගෙන අමාන්ද දිහාවට පොයින්ට් කළේ ආදිගේ සැකේ තව තවත් තහවුරු වෙද්දී. ඒ මනුස්සයා ගන්න එක ගන්නවත් එක්කම ආදි එතන තිබ්බ ඉමර්ජන්සි බෙල් එක නාද කළේ ෂොප් එකේ හිටපු හැමෝම වගේ කලබල වෙලා එහාට මෙහාට දුවද්දී. ඒ මනුස්සයා වගේම අමාන්දිත් ඒකට කලබල වුණා. කෙල්ලත් කලබලෙන් වටපිට බල හෙව්වේ. ඒත් කෙල්ලට ආදිලව හොයාගන්න බැරි වුණා. මෙහෙ එනවා කියමින් ආදි කලබලයෙන් වටේ කැරකි උන්නු අමාන්දිව ඇදගෙන ගිහින් කාර් එක ළඟට අරන් ආවා. පැංචිවයි අමාන්දිවයි කාර් එකට දාලා ලොක් කරලා ආයෙමත් කොල්ලා ෂොප් එක ඇතුළට ගියේ කෙල්ල කොල්ලට යන්න එපා කියලා කෑ ගහද්දී. ෂොප් එක ඇතුළට යන්න ගියපු කොල්ලගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ සහන්ගෙන්. මම අල්ලගත්තා ඌව. මොකද කරන්න ඕනේ? පොට් එකට අරන් බලයන්. හරි. ඇමතුම විසන්ධි කරපු ආදී ආයෙමත් කා එකට ඇවිත් නැග්ගා. නැගලා බැලුවේ අමන්දිගේ පියෙන් පිරී තිබුණු මුහුණ දෙස. ආදිට විශ්වාසයි ඔහු නොදත් කුමන හෝ ලොකු දෙයක් මෙතන ඇති වග. කිසිවක් නොපවසූ ආදී කායක පාරට දැම්මේ ආයෙමත් ෂොක් වෙලා වගේ වුණු අමාන්ද දිහාත් බලලා. අමාන්දිවයි පැංචිවයි ගෙදරින් දාලා ආදි කායික හරවන් ආයම යන්න ගියේ ගෙදරටවත් කොට වෙන්නේ නැතුව. සුදු නෝනා ඇඳුම් ගත්තද? කෝ දෙවෙනි? හිස් අතින් ආපු අමාන්දිවයි පැංචිවයි දැකපු රේණුකා එහෙම ඇහුවේ ආදිවත් ඔහුගේ කායකවත් පෙනෙන්නට නොතිබුණු නිසා. ඇඳුම් ටික කායිකේ නැන්දා ආදිලුකු වැඩක් තියෙනවා කියලා හැමම ගියා. මේ ළමයාට තියෙන රාජකාරී එච්චරට ඇඳුම් ටික දීලා යන්න බැරි වුණාද මේ ළමයාට? හෙට වෙනකොට සුදු නෝනාට ජැකට් එක මහන්නත් ඕනේනේ. දැන් ඔය ගිය පින්ම එන්න මහ රෑ වෙලා. අනේ මන්ද මේ ළමයාගේ වැඩන. ආදිට පැන රේණුකා යද්දී අමන්දි පැංචවත් තුරුළු කලන් ගිහින් ඇඳට වැටුණා. ඇයට මහන්සියටම නිින්ද ගිහින් ඇහැරෙද්දී හවස 3ට විතර ඇති. පැංචිටත් නිින්ද. නිදාගෙනම ඉන්න පැංචි දිහා බලාගෙනම උන් අමන්දිට ඇහුනේ ආදිගේ වාහනේ හඬ. ඒ නිසාමයි කෙල්ල ඉක්මනට පහළට බැහැගෙන ගියේ. ආදි හිටියේ හොඳටම හෙම්බත් වෙලා. කොල්ලගේ ඇතුළට අඩිය තියද්දිම වගේ අමන්දි ගිහින් කොල්ලව පතාගත්තේ කොල්ලව අඩියක් පිටිපස්සට යද්දී. ඇයි? එකවරම සිද්ධ වුණු දේ නිසා ආදිත් උන්නේ කිසිම දෙයක් හිතාගන්න බැරි.